2026 ජූලි මාසේ පළවෙනිදා ඉඳලා ඔයාගේ ව්‍යාපාරයත් වැට් වලට අහු වේද? ඇත්තටම මොකද්ද මේ වැට් කියලා කියන්නේ? ඒ වගේම වැට් වලට ආපු හැමෝම ලංකාවේ කතා වෙන මේ නීති මොනවද? ඊටත් අමතරව වැට් වලට මේ කියන ටයිප්ස් වර්ග තියෙනවා. ඒ මොනවද? වැට් එකක් රෙජිස්ටර් වෙන්න ඕනේ කොහොමද? වැට් වලට රෙජිස්ටර් වෙන්න ඕන ඩොකියුමන්ටේෂන් මොනවද? ඒ වගේම වැට් එකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයා මොකද කරන්න ඕන? මේ කිසි දෙයක් හරියට ඔයා දැන් දැනුවත් වෙලා නැතුව ඇති. ඔයාගේ ව්‍යාපාරය වැට් වලට රෙජිස්ටර් වෙන්න අවශ්‍යතාවය තිබුණත්. එහෙනම් අද කතා කරමු ලංකාවේ පළවෙනි වතාවට වැට් ගැන A to Z කියලා දෙන එකම වීඩියෝ එක Simple Books Tax. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා ඒ ගැන. එහෙනම් මේ වීඩියෝ එක මිස් කරන්න එපා. අන්තිම වෙනකම් බලන්න. ඔයාලට වැට් ගැන හැමදේම එකම වීඩියෝ එකකින් සරලව පැහැදිලිව කියලා දෙන්න අද මම ලෑස්ති වෙලා ඉන්නවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. එහෙනම් ඉස්සෙල්ලාම කතා කරලෙමු මොකද්ද මේ වැට් එකක් කියන්නේ කියලා. වැට් එකක් කියන්නේ value added tax එකක්. ඒ කියන්නේ එකතු කළ අගය මත බදු කියලා කියනවා. මොකේද මේ එකතු කළ අගය මත බදු කියලා කියන්නේ? දැන් ව්‍යාපාරයක් කරන ඔයගොල්ලෝ අපි හැමෝම භාණ්ඩයක් හරි සේවාවක් හරි විකුණනවනේ. මෙන්න මේ විකුණනකොට ඒ කියන්නේ විකුණනකොට අපි යම්කිසි ප්‍රයිස් එකක් දානවා. මුදලක් දානවා. අපි ඒකට කියන selling price එක කියලා. මෙන්න මේ selling price එකට තමයි අපි VAT එකක් එකතු කරන්නේ. හරිද? හරි. එතකොට දැන් අපි සාමාන්‍ය එක්සැම්පල් එකක් අරගෙන බලමු. ඔයාගේ යම්කිසි භාණ්ඩයක හරි සේවාවක හරි selling price එක ලක්ෂයයි නම් සාමාන්‍යයෙන් දැන් ලංකාවේ තියෙන VAT rate එක තමයි 18% කියලා කියන්නේ. එතකොට 18%යි නම් ඔන්න selling price එකට 18%ක අගයක් ගත්තාම 18000යි. එහෙනම් VAT එකත් එක්ක සම්පූර්ණ මුදල කීයද? 1,18,000යි. හරි. එහෙනම් දැන් ඔයා දන්නවා ඔයාගේ sales price එකට ඔයා කොහොමද VAT එකක් එකතු කරගන්නේ කියලා. ඊට පස්සේ ඔයාට දැන් තියෙනවා ඔයාගේ customer මෙන්න මේ කියන ගානත් එක්ක invoice එක යවන්න. හැබැයි ඊට පස්සේ ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ විදිහට VAT වලට register වෙච්ච ව්‍යාපාරයක් නම් ඔබ ඊට පස්සේ මෙහෙම input එනවා output එනවා. ඒ කියන්නේ customer ගෙන් ඔයාට invoice එකෙන් සල්ලි එනවා. ඔයාට VAT invoice එකක් හම්බ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හරියට ගණන් සිද්ධ වෙනකොට ඔයා මේ දේවල් වලට හරියට accounts ටික තියාගන්නත් ඕන. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරය VAT වලට register වුණාට පස්සේ VAT account එකක් අනිවාර්යෙන් හදාගන්න ඕන. මේ VAT account එකේදී කොහොමද මේ වැඩේ කරගන්නේ? කොහොමද මේ simple theory එක අපි තේරුම් ගන්නෙ? කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක ඔබ ව්‍යාපාර හිමිකාරයෙක් නම් ඔබ ව්‍යාපාරයේ ගිණුම් කරන කටයුතු සම්බන්ධයෙන් ඉන්න ප්‍රධාන නිලධාරියා නම් ඔබ දැනගත යුතුයි. මොකද්ද මේ ඉන්පුට් අවුට්පුට් පැත්තේ කියන එක ගැන අපි කතා කරමු. මම ගාව එක්සැම්පල් එකකුත් තියෙනවා. එක්සැම්පල් එකත් එක්ක මේක පැහැදිලි කරලා ඉන්නම්. හරි. ඔන්න සාමාන්‍යයෙන් VAT එකක් රෙජිස්ටර් වෙච්ච ව්‍යාපාරයකට එහෙම නැත්නම් VAT ගණන් සිද්ධ වෙනකොට මෙන්න මේ ඉන්පුට් සහ අවුට්පුට් කියලා VAT කැටගරිස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ VAT එක වෙන්න පුළුවන් ආකාර VAT එකතු වෙලා ගණන් වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඉතින් මේකේ ඉන්පුට් VAT එක කියන්නේ මොකක්ද? අවුට්පුට් VAT එක කියන්නේ මොකක්ද කියන එක ගැන මම පැහැදිලි කරලා දෙන්නම්. ඉතින්ලාම අපි ඉන්පුට් VAT එක කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරන්න. හරි. දැන් මේ උදාහරණේ පොඩක් පැහැදිලිව ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ උදාහරණේ ඔබේ ව්‍යාපාරයට ඈඳගත්තොත්. ඒ කියන්නේ මගේ ව්‍යාපාරේ මෙහෙම දෙයක් වෙනවා කියන එක ගැන ඔබ තේරුම් ගත්තොත්. හරි. දැන් හිතන්න මේ ඉන්නේ ඔබ. මේ තියෙන ඔබේ ව්‍යාපාරය. දැන් ඔබේ ව්යාපාරයට සප්ලයර් කෙනෙක් ඔයාගේ මොනවා හරි ඔයාට ඔබයක් මිලදී ගන්නකොට වෙන්න පුළුවන් වෙන මොනවා හරි third party service එකක් වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක්. ඔයා සප්ලයර් කෙනෙක්ගෙන් ගන්නකොට ඔන්න ඔයා හිතන්නේ එයා ඔයාට දෙනවනේ. එයා VAT registered කෙනෙක් නම් එයා දෙන්නේ මොකද්ද? VAT invoice එකක්. එහෙනම් මේ විදිහට ඔයාට invoice එකක් හම්බ වෙනවා. මම අර කලින් කියපු උදාහරණෙම ගන්නම්. 1,18,000ක අගයක්. එතකොට ලක්ෂයක් selling price එක 18000ක් එයා VAT එකක් එකතු කරලා තමයි දෙන්නේ. හරි. එහෙනම් ඔන්න එයා ඔයාට invoice එක එවනවා. එව්වට පස්සේ ඔයා මොකද කරන්නේ? එයාට pay කරනවා. දැන් invoice එක කාගේ අතේද තියෙන්නේ? ඔයාගේ අතේ. ඔයා එයාට මොකද්ද කරලා තියෙන්නේ? VAT එකක් pay කරලා. හරි. දැන් එහෙනම් VAT invoice එක කාගේ අතේද තියෙන්නේ? ඔයාගේ අතේ. හරි. එහෙනම් VAT invoice එක ඇතුලේ ඔයා 18000ක VAT එකක් ඔයාගේ සප්ලයියට pay කරලා තියෙනවා. අපි මෙන්න මේකට කියනවා input VAT එක කියලා. ඒ කියන්නේ වක්‍රාකාරයෙන් ගත්තාම ඔයා මේ VAT එක ගෙවලා තියෙනවා. ඒ ගෙවපු VAT එක ඔයාට ක්ලේම් කරගන්න පුළුවන් ඉන්පුට් එකක් විදිහට. ඒ කියනවා ගෙවුව එකක් විදිහට ක්ලේම් කරගන්න පුළුවන් නිසා මේක ඉන්පුට් VAT එකක් වෙනවා.
හරි. ඉන්පුට් පැට් එක කොහොමම තියෙද්දී මම ඊට පස්සේ යන්නම් අවුට්පුට් පැට් එකට. මොකද account එක හදාගන්න නම් account එක ඔයා හදාගෙන balance කරගන්න නම් මේ දෙකම ඔයාට සිද්ධ වෙලා තියෙන්න ඕන. එහෙනම් ඔයා බලන්න ඔයාගේ ව්‍යාපාරයේ ඇතුලේ සප්ලයර් කෙනෙක් මොකක් හරි VAT invoice එකක් included වෙච්ච මොනවා හරිම ගණනක් සිද්ධ වුණා නම් ඔයා මෙන්න මේ input VAT එක වෙනම අයින් කරගන්න ඕන. හරි. ඊට පස්සේ අපි යමු output VAT එකට. output VAT එක කියන්නේ මොකද්ද? output VAT එක කියලා කියන්නේ දැන් මෙන්න මේ ඉන්නේ වගේ ව්‍යාපාරය. ඔයාගේ ව්‍යාපාරය දැන් සප්ලයර් කෙනකින් හම්බෙච්ච එකනේ අපි කලින් කතා කරේ. දැන් ඔයාගේ කස්ටමර්ස්ලට යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක් සපයනකොට අර කිව්වා වගේ ඔයා VAT invoice එකක් දෙන්න ඕන. එහෙම VAT invoice එකක් දෙනකොට ඔන්න කස්ටමර්ට ඔයා VAT invoice එකක් දෙනවා. ඔයා හිතන 2,36,000ක VAT invoice එකක් ඔයා දුන්නා කියලා. එහෙනම් මේක ඇතුලේ මම අර 18% කැල්කියුලේට් කරලා තමයි තියෙන්නේ. ලක්ෂ දෙකට 36,000ක් VAT එක තියෙනවා. හරි. දැන් ගෙනින් අපි යමු VAT account එක පැත්තට. VAT account එක පැත්තට ගියාම මොකද දැන් output VAT එක 36,000ක් තියෙන කෙනා ඔයාගේ ව්‍යාපාරයේ ඇතුළට ආපු VAT තියෙනවා 36,000ක්. ඔයා ව්‍යාපාරයෙන් පිටත් කරපු, ව්‍යාපාරයෙන් අයින් කරපු VAT ටික තියෙනවා. ගෙවපු VAT ටික තියෙනවා 18,000ක්. වක්‍රාකාරයෙන් ගත්තහම ඔයා ගෙවුවා නම් ඒ ටික ඔයාලට මොකද කරගන්න පුළුවන්? ඔයාගාව දැන් තියෙන VAT ප්‍රමාණයෙන් අඩු කරගන්න පුළුවන් කියන එක තමයි මේකෙන් කියන්නේ. හරි. එහෙනම් මේ 36,000න් 18,000ක් දැන් අඩු කරන්න. එහෙනම් මෙන්න මේ 18,000 විතරයි ඔයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔයා VAT එකක් විදිහට ගෙවන්න ඕන වෙන්නේ. හරි. එහෙනම් මේ වැඩේ කරන්නේ නැතුව ඔයම ව්‍යාපාරයක් නම් VAT වලට රෙජිස්ටර් වෙච්ච ව්‍යාපාරයක් නම් මෙන්න මේ වැඩේ කරන්නේ නැතුව ඔන්න වැඩිපුර ගෙවන්නත් එපා, අඩුවෙන් ගෙවන්නත් එපා. එහෙම නැත්නම් ක්ලේම් කරගන්න තියෙනවා නම්, රිෆන්ඩ් කරගන්න තියෙනවා නම් මෙන්න මේ දේවල් වෙනවද නැද්ද කියන එක බලන්න. දැන් ඒකත් එක්කම රිෆන්ඩ් කරගන්න, ක්ලේම් කරගන්න කියන කතාවත් එක්ක මට මතක් වුණේ ඔයා හිතන්නකෝ ඉන්පුට් VAT එක අවුට්පුට් VAT එකට වැඩිය වැඩි. එහෙම වුණාම ඔයා ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ඔයා VAT එකක් විතර වක්‍රාකාරයෙන් වෙන සප්ලයර් කෙනෙක් හරහා ගෙවලා තියෙන ප්‍රමාණය වැඩි ඔයාගේ ඇතුලේ තියෙන ප්‍රමාණයට වඩා. අවුට්පුට් VAT එකට වඩා. අන්න එහෙම වුණොත් ඔයාට දැන් මේ නම් තියෙන ගෙවන්න තියෙන පේමන්ට් එකක් නේ. එහෙනම් ඔයාට මේක ක්ලේම් කරගන්න, එහෙම නැත්නම් රිෆන්ඩ් කරගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඔයා අදාළ ඔයාගේ VAT ෆයිල් එක කරනකොට පේමන්ට් එක කරනකොට මේක මෙන්ෂන් කරන්නේ. ඊට පස්සේ ඔයා ඊළඟ අවුරුද්දේ හරි ඊළඟ මාසේ හරි ඔයාට VAT පේමන්ට් එකක් තියෙනවා නම් මේ අදාළ 18,000 ක්ලේම් කරගෙන ඉතුරු ගාණ විතරයි ගෙවන්න පුළුවන් වෙන්නේ. ගෙවන්න ඕන වෙන්නේ. හරි. එහෙනම් මම හිතනවා මේ VAT වල ඉන්පුට් අවුට්පුට් VAT එක කියන එක ගැන දැන් ඔබට පැහැදිලි කියලා. දැන් එතකොට මෙන්න මේ එනවනේ අගයක් මම කිව්වේ. මෙන්න මේ අගය ගත්තාම මේ අගය ඔබට ගෙවන්න තියෙන කාල සීමාවක් තියෙනවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කියලා. ඉතින් මේ ගෙවන්න තියෙනවා හැම මාසෙම ඔයා VAT රෙජිස්ටර් වෙච්ච දවසේ ඉඳලා ඒ අදාළ හැම මාසෙම ඔයාට මේ වගේ ගණන් සිද්ධ වෙනවා. ඔයාගේ VAT account එක ඔයා මේ විදිහට හදා ගන්නවා. ඒකේ balance එක බලලා ඔයා 20 වෙනිදාට කලින් ඔයාගේ VAT payment එක කරන්න ඕන. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ක්වාටරයකට පාරක්, මාස 3කට පාරක් ඔයාගේ මෙන්න මේ මාස 3ේම අදාළ VAT account එක හදලා balance එක payment එකක්ද claim එකක්ද කියන එක ගැන බලලා ඔයා ඒ ක්වාටරයකට අදාළ මාසෙදී 20 වෙනිදාට කලින් payment එක කරලා 30 වෙනිදාට කලින් ඔයාගේ return file එක දාන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ හා සම්බන්ධ වෙන file එක ඔයා දාන්න ඕනේ මේක කොහොමද වුනේ කියන එක ගැන. එතකොට ඔයාට මේ ක්‍රම දෙකෙන් ඕන ක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඔයාට දැන් input output VAT එක සම්පූර්ණයෙන් පැහැදිලි වුණා කියලා මම විශ්වාස කරනවා. මොන හරි ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් VAT වලට ආපු අලුත් නීති රීති මොනවද? ඒ තමයි ජූලි මාස 1 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වෙන්න නියමිත වෙලා තියෙන මෙන්න මේ බිල් එක. බිල් එකක් කියලා කියන්නේ මේ ටික තාම නීතිගත කරන්න සූදානමින් පවතිනවා කියන කාරණාව. ඒ වුණත් අපි බොහෝ දුරට විශ්වාස කරනවා ජූලි මාසේ 1 වෙනිදා ඉඳලා මේ ටික නීතියක් වෙලා ක්‍රියාත්මක වෙයි කියන එක. මෙන්න මේ සම්පූර්ණ ඇමෙන්ඩ්මන්ට් එක ගැන මම ඉන් ඩීටේල් විස්තර කතා කරන වීඩියෝ එකක් සම්පූර්ණයෙන් තියෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකෙන්. හරි. මම ඊළඟට කතා කරන්නේ දැන් ඔයා VAT ගැන සම්පූර්ණයෙන් විස්තරය දැනගත්තනේ කොහොමද මේක කැල්කියුලේෂන් එක කරන්නේ කියලා. දැන් ඊට පස්සේ කතා කරන්නේ VAT වලට රෙජිස්ටර් වෙන්න ඕන කවුද කියන කාරණාව. ඉතින් මේකෙදී විශේෂයෙන් ඔයා අහගන්න ඕන ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. ඉතින් මේ දේවල් අපි කතා කරමු point wise. හරි. ඔන්න මම ඔයාලට කියන්නම් VAT type කියලා අපි මේවට කියනවා. මෙන්න මේ VAT type වලට ඔබේ ව්‍යාපාරයේ අදාළ නම් ඔබ අනිවාර්යෙන් VAT වලට රෙජිස්ටර් වෙන්න ඕන. එහෙනම් පළවෙනි VAT type එක තමයි ඔයා import export කරන business එකක් නම් ඔයා අනිවාර්යෙන්ම VAT වලට
රෙජිස්ටර් වෙන්න ඕන. දෙවෙනි එක තමයි turnover basis VAT registration එක. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරයේ ආදායම මත තමයි මේ VAT registration එක කරගන්න ඕනේ. දැන් මේක කොහොමද කරගන්නේ කියලා ඔයාලට හිතෙන්න පුළුවන් නේ. තමයි ඔයාගේ ව්‍යාපාරයේ ආදායම සමස්ත වාර්ෂික ආදායම කොච්චරද කියලා ඔයා බලන්න ඕනේ. ඒ බලලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් VAT වලට තියෙන ආදායම් සීමාවක් තියෙනවා. මේක පහ වුණාට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම VAT වලට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒක මෑන්ඩටරි කාරණාවක්. ඉතින් මොකද්ද මේ කියන ආදායම් සීමාව? ඔයා දැනටමත් දන්නවා ඇති ලංකාවේ VAT වලට අලුත් නීති රීති කීපයක් ආවා. හැබැයි මේවා ක්‍රියාත්මක වෙන ජූලි මාසේ පළවෙනිදා ඉඳලා. ඉතින් තවමත් මේ මම කතා කරන දවස වෙනකොටත් තියෙන්නේ 60 මිලියන් ටර්නෝවර් එක එක්සීඩ් වුණොත් ඔයාගේ ව්‍යාපාරයේ අනිවාර්යයෙන්ම VAT වලට රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. හැබැයි මෙන්න මේ ආපු බිල් එකෙන් කියනවා 2026 ජූලි මාසේ පළවෙනිදා ඉඳලා ඔයාගේ ටර්නෝවර් එක 36 මිලියන් වලට වඩා වැඩි වුණොත් ඔයා අනිවාර්යෙන් VAT වලට රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. හැබැයි මේක බිල් එකක්. තවම මේක නීතිගත වෙලා නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා ජූලි මාසේ පළවෙනිදා වෙද්දී මේක නීතිගත වෙලා මේක ක්‍රියාත්මක වේවි කියලා. ඉතින් ඔයාගේ ව්‍යාපාරයත් 36 මිලියන් වලට වඩා ඔයාගේ ටර්නෝවර් එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ ටර්නෝවර් බේසිස් VAT රෙජිස්ට්‍රේෂන් එක යටතේ ඔයා රෙජිස්ට්‍රේෂන් එක කරගන්න ඕන. හරි. ඊළඟ කාරණාව තමයි මේ වොලන්ටරි VAT type එක කියලා කියන්නේ VAT රෙජිස්ට්‍රේෂන් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ කැමැත්තෙන්ම ඔයාගේ ව්‍යාපාරය VAT රෙජිස්ට්‍රේෂන් කරගන්නවා නම් අපි ඒකට කියනවා වොලන්ටරි බේසිස් VAT රෙජිස්ට්‍රේෂන් ක්‍රමය කියලා. ඉතින් මේකෙදි ගොඩක් කලාවට ව්‍යාපාර තමන්ගේ ව්යාපාරයත් එක්ක වැඩ කරන මහා පරිමාණ ව්‍යාපාර වලින් එන මෙන්න මේ VAT ඉන්වොයිස් ටික ක්ලේම් කරගන්න. ඒ වගේම සමහර ඉම්පෝර්ට් වලට මෙන්න මේ වගේ දේවල් වලට විවිධ ටෙන්ඩර්ස් වලට මේ වගේ හේතුන් නිසා මෙන්න මේ වොලන්ටරි ටැක්ස් ටයිප් එක යටතේ රෙජිස්ටර් කරගන්න. ඉතින් ඔයාට ඔයාගේ කැමැත්තෙන් ඔයාගේ ව්යාපාරයේ යම්කිසි කටයුතු වලට VAT සර්ටිෆිකේට් එකක් ඕන නම් මෙන්න මේ වොලන්ටරි ටැක්ස් ටයිප් එක එහෙම නැත්නම් VAT ටයිප් එක යටතේ ඔයාට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි මෙන්න මේ ටෙම්පරරි VAT රෙජිස්ට්‍රේෂන් ක්‍රමය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාට යම්කිසි ටෙම්පරරි ටයිම් පීරියඩ් එකකට මාස දෙකක් මාසයක් සතියක් මාස 6ක් මේ වගේ යම්කිසි කුඩා කාලයකට වගේ VAT සර්ටිෆිකේට් එක ඕනේ නම් එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් එකක් කරගන්න. එහෙම නැත්නම් වෙන අවශ්‍යතාවයකට ඔයාට පුළුවන් මෙන්න මේ ටෙම්පරරි VAT රෙජිස්ට්‍රේෂන් ක්‍රමය යටතේ ඔයාට VAT එක රෙජිස්ටර් කරගන්න. ඉතින් ඊළඟ කාරණාව තමයි ඔයාගේ permanent VAT registration එක. permanent VAT registration type එකේදී කරන්නේ ඔයාට permanentlyම ඔයාගේ VAT certificate එක දෙන එක. ඉතින් ඔයාගේ ව්‍යාපාරයට permanentlyම මේක ඕනේ නම් ඔයා අනිවාර්යයෙන්ම permanent VAT registration එක ක්‍රමය යටතේ ඔයාට පුළුවන් ඔයාගේ VAT certificate එක හදාගන්න. ඉතින් ඔයා දන්නවා දැන් ඔයාගේ ව්‍යාපාරය VAT වලට register වෙනවා නම් මොන type එක යටතේ මොන විදිහටද ඔයා VAT එක register කරගන්න ඕනේ කියලා. හරි. දැන් එහෙනම් ඔයාගේ ව්‍යාපාරයේ මොන VAT type එකකටද රෙජිස්ටර් වෙන්න ඕන කියන කාරණාව ඔයා දන්නවනේ. ඊට පස්සේ අපි කතා කරනවා මොනවද ලංකාවේ මේ වෙනකොට VAT වලට ආපු සංශෝධනය වුණු අලුත්ම නීති රීති කියලා. ඉතින් ඒකදී පළවෙනි කාරණාව විදිහට මම අර කලින් කිව්වා වගේ ඔයාට කියන ප්‍රධාන දේ තමයි මේ 2026 ජූලි මාසේ පළවෙනිදා ඉඳලා ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙන මෙන්න මේ threshold එකේ වෙනස් වීම. ඒ කියන්නේ ආදායම් සීමාවේ වෙනස් වීම. පළවෙනි කාරණාව 60 මිලියන් තමයි මේ වෙනකොටත් තියෙන්නේ. ඒක 36 මිලියන් දක්වා අඩු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම අඩු වෙලා මේ සීමාව ඔයා පහ වෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම VAT වලට රෙජිස්ටර් වෙන්න ඕනේ මේ ජූලි මාසේ පළවෙනිදාට කලින්. ඉතින් මේකේ තව කාරණාවක් තියෙනවා. ඉතින් මේ 36 මිලියන් threshold එක කියලා කියන්නේ වාර්ෂික ඔයාගේ ව්‍යාපාරයේ තියෙන turnover එක වැඩි වුණොත් කියන කාරණාව. හැබැයි මේකෙදි මේ ජූලි පළවෙනිදා ඉඳලායින් පස්සේ මේ සර්කියුලර් එකේ මේ ඇමෙන්ඩ්මන්ට් එකේ විශේෂයෙන් කියලා තියෙනවා ජූලි පළවෙනිදාන් පස්සේ ඔයා අවුරුද්දක මිලියන 36 වැඩි වෙනකම් බලාගෙන ඉන්න එපා. ඔයාට දැන් අවුරුද්දට මිලියන 36ක් කියලා කියන්නේ එහෙනම් මාසෙකට කීයද 3 මිලියන්. ක්වාටර් එකකට නම් 9 මිලියන්. එහෙනම් දැන් ඔයා හිතන්න ජූලි පළවෙනිදාගෙන් පස්සේ මාසයක ඔයාගේ සමස්ත ටර්නෝවර් එක මිලියන 3 පහ වෙනවා කියලා දැනෙනවා නම් කාර්තුවක් යනකොට 9 මිලියන් එක මිලියන 9ට වඩා වැඩියෙන් වගේ ටර්නෝවර් එක යනවා කියලා තේරෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම VAT වලට රෙජිස්ටර් වෙන්න ඕනේ දවස් 15ක් ඇතුළත. ඒ කියන්නේ ඔයා හිතන්න එක්සැම්පල් එකක් විදිහට ජූලි 5 වුණාට පස්සේ අගෝස්තු වෙනවානේ. අගෝස්තු මාසේ ආගේ ටර්නෝවර් එක උන්න මිලියන 3කට වඩා වැඩි වෙලා. ඔයා කැල්කියුලේෂන් එක කරලා බලනකොට P&L sheet එකක් අපි සාමාන්‍ය රෆ්ලි monthly හදා ගන්නවානේ. ඉතින් මෙහෙම ඔයාගේ මිලියන 3 ටර්නෝවර් එක පහ වුණාට පස්සේ මේක ඔබ දැනගත්ත දවසේ ඉඳලා දින 15ක් ඇතුළත ඔයා VAT වලට රෙජිස්ටර් වෙන්න ඕන කියන කාරණාවත් මෙන්න මේ ડોකියුමන්ට් එකේදී ඔයාට පැහැදිලිව කියනවා. දෙවෙනි කාරණාව තමයි
ඔයාගේ ව්‍යාපාරයේ VAT වලට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයා සාමාන්‍යයෙන් ඉන්වොයිස් නිකුත් කරනවානේ. මෙන්න මේ ඉන්වොයිස් එක නිකුත් කරනකොට ඔයාට සාමාන්‍ය ඉන්වොයිස් එකක් නිකුත් කරන්න බෑ මේ ජූලි මාසේ පළවෙනිදා ඉඳලා. ඒකට VAT ඉන්වොයිස් එකක් තියෙනවා, මේකට නීති රීති තියෙනවා, හදන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි VAT ඉන්වොයිස් එක හදාගන්න ඕන. ඉතින් මේකෙදි ඔයාලට තව පැහැදිලි කාරණාවක් තියෙනවා මේ VAT ඉන්වොයිස් එක හදාගන්නේ කොහොමද කියලා මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඊට අමතරව ඔයා දන්නවද Simple Books අපි ඔයාට මෙන්න මේ VAT invoice එක easily හදාගන්න පුළුවන් VAT invoice tool එකකුත් create කරලා තියෙනවා. මම අන්න ඒකේ link එකත් පහලින් දාන්නම්. මොකද ඔයාට පුළුවන් ඔයාගේ details ටික ඇතුළත් කරාට පස්සේ ඔයාගේ VAT invoice tool එක automaticallyම generate කරගන්න. හරි. එහෙනම් ඕක තමයි ප්‍රධාන වශයෙන් VAT වලට ආපු නීති රීති දෙක. ඊට පස්සේ අපි කතා කරනවා හරි. දැන් එහෙනම් VAT වලට මම register වෙන්න ඕන. දැන් මම මේක කරගන්නේ කොහොමද? ඊට කලින් ඔයාට documentation ටික හදාගන්න වෙනවා. ඇත්තටම VAT වලට ඕන documentation මොනවද? මෙන්න මේ මම ඔයාට screen එකේ පෙන්වන දේවල් තමයි ඔයාට documentation විදිහට ඕන කරගන්නේ. ඔයා collect කරගන්න ඕන. පළවෙනි එක තමයි TIN certificate එක. දෙවෙනි එක තමයි ඔයාගේ business registration එක. ඊළඟ එක තමයි company documentation ටිකක් ඔයාට ඕන කරනවා ඔයාගේ company එක එහෙම නැත්නම් ඔයාගේ business එක private limited එකක් නම්. ඒ තමයි form 1 එක, form 20 එක වගේම ඔයාගේ article එක. ඊට පස්සේ ඔයාගේ address ප්‍රූෆ්මන්ට් එක ඕන කරනවා. ඒ කියන්නේ යුටිලිටි බිල් එකක් හරි රෙන්ට් ඇග්‍රීමන්ට් එකක් හරි ඕන කරනවා. ඊළඟ එක තමයි ඔයාගේ ඕනර්ස් ලගේ එහෙම නැත්නම් ඩිරෙක්ටර්ස් ලගේ NIC කොපීස් ටික. ඊට පස්සේ බැංක් ස්ටේට්මන්ට් එක ෆයිනලි ඔයාට ඕන කරනවා ඔයාගේ සේල්ස් රෙකෝඩ් එකේ බ්‍රේක්අප් එකක්. ඉතින් මේකේ ටර්න් ඕවර් එක ප්‍රූව් කරන්න තමයි ඔයාට මෙන්න මේක ඕන කරන්නේ. හරි. එහෙනම් ඔයාට මෙන්න මේ කියපු ડોකියුමන්ටේෂන් ටික කලෙක්ට් කරගෙන ඔයාට පුළුවන් ඔයාගේ VAT එක රෙජිස්ටර් කරගන්න වැඩේ කරන්න. හරි. දැන් ඔයාගේ VAT එක රෙජිස්ටර් කරගන්න ඕන ප්‍රොසෙස් එක මොකද? මම ඒකත් අද ඔයාට කියලා දෙනවා. ඔය සලාම කරන්න ඕනේ IRD එකේ e-services එකට හරි head office එකට ගිහිල්ලා TRP 0.5 e-form එක. මෙන්න මේ form එක ඔයා fill කරන්න ඕනේ. fill කරලා එයාලා කියන විදිහට ඔයාගේ document ටික submit කරන්න ඕනේ. ඉතින් මේකෙදී ඔයාට දවස් 10ක් 15ක් වගේ කාලයක් ඇතුළත යනවා. මොකද එයාලා documentation ටික refer කරනවා. refer කළා මොන හරි මදි අඩුපාඩු තියෙනවා නම් තව proofment ඕනේ කරනවා නම් මේ දේවල් ඒගොල්ලෝ ඔයාගෙන් request කරනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ process එක ඉවරනාට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ VAT certificate එක අරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් ඔයාට මේ වැඩේ ඊසිලි කරගන්න පුළුවන් Simple Books අපේ ටීම් එකෙනුත්. ඉතින් ඔයාට ඒකට මේ පහළ තියෙන නම් එකට කෝල් කරන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ මම ඔයාට කියලා දෙනවා VAT එකට මේ විදිහට ඔයා රෙජිස්ටර් වුණාට පස්සේ ඔයා මොනවද කරන්න ඕනේ කියලා. ඉතින් ඔයා VAT එකට රෙජිස්ටර් වෙච්ච දවසේ ඉඳලා ඊට පස්සේ ඔයා දන්නවා දැන් එහෙනම් ඔයාගේ sales price එකට VAT එක එකතු කරලා තමයි ඔයාගේ tax invoice එක ඔයා නිකුත් කරන්න ඕන. ඒකට වෙනම invoice එකක් තියෙනවා. ඒ invoice එකෙන් තමයි ඔයා නිකුත් කරන්න ඕනේ. ඉතින් ඔයාට මේ විදිහට VAT එක කලෙක්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්පුට් VAT එක කරගන්න පුළුවන්. ඒ වගේම අවුට්පුට් VAT එක වගේ ව්‍යාපාරය ඇතුළේ වෙයි. මේ විදිහට ඔයාට මේ විදිහට ගනුදෙනු සිද්ධ වුණාට පස්සේ සාමාන්‍ය බද්ධ වර්ෂයට වඩා ටිකක් වෙනස් මෙන්න මේ VAT වලට අදාළ වෙන වර්ෂය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්නවා අප්‍රේල් මාසේ 1 වෙනිදා ඉඳලා මාර්තු මාසේ 31 වෙනිදා වෙනකන් කාලය තමයි සාමාන්‍ය බද්ධ වර්ෂයක් වෙන්නේ. හැබැයි VAT කියන කාරණාවේදී ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් මාසේ 31 වෙනිදා කියන මෙන්න මේ කාල පරාසය තමයි VAT ගෙවීම් වලදී ඔයා සලකා බලන්න ඕනේ. ඉතින් මේකෙදී ඔයාට හැම මාසයක් ඉවරුනාට පස්සේ ඊට පස්සේ මාසේ 20 වෙනිදාට කලින් උදාහරණයක් ගමු. ඔන්න ඔයා ජනවාරි මාසේ ඔයාගේ මෙන්න මේ කියන VAT ගනුදෙනු සිද්ධ වුණා. මේ ජනවාරි මාසේ 31 වෙනිදා ඉවර වුණාට පස්සේ ඔයා පෙබරවාරි 20ට කලින් ඔයාගේ මෙන්න මේ VAT payment එක ඔයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කරන්න ඕනේ. ඉතින් අර මම කියලා දීපු විදිහට ඔයාගේ calculation එක කරලා මේක refund එකක්ද එහෙම නැත්නම් payment එකක්ද කියන එක බලලා ඔයා මේ දේවල් ටික අනිවාර්යෙන් කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාට මේක quarter එකකට පාරක් කරන්නත් පුළුවන්. හැබැයි මේකෙදි තියෙන විශේෂ කාරණාවක් තමයි ඔයා payment එකට option වලට දෙකක් තිබුණාට ඔයාගේ return file එක. ඒ කියන්නේ මේ VAT සම්බන්ධයෙන් තියෙන return file එක හැම quarter එකකටම පාරක් ඔයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන් නිකුත් කරන්න ඕන. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ව්‍යාපාරය මෙන්න මේ VAT return file එක අවුරුද්දක් පුරාවට quarter එක වයිස් ඔයා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න VAT එකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයා කරන්න ඕන දේවල් ටික මෙන්න මේවා තමයි. ඉතින් ඊට පස්සේ මම කතා කරනවා ඔයා VAT එකට රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට මොනවද තියෙන වාසි කියලා.
පළවෙනි එක තමයි ඔයාට VAT වලට රෙජිස්ටර් වෙන්නේ නැතුව ඔයාට හම්බ වෙන සේල්ස් ඉන්වොයිස් එකක් ක්ලේම් කරනකොට එහෙම නැත්නම් ඒකට පේමන්ට් එකක් කරනකොට ඔයාට මේ VAT වලට අදාළ කොටස එක්ස්පෙන්ස් එකක් විදිහට දරා ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඔයගේ ව්‍යාපාරය VAT වලට රෙජිස්ටර් වෙලා තිබුණොත් මෙන්න මේකට ක්ලේම් එකක් හරි පේමන්ට් එකක් හරි බවට පත් කරගන්න පුළුවන්. ඊළඟ කතාව තමයි සාමාන්‍යයෙන් VAT රෙජිස්ටර්ඩ් කම්පැනි එකක් කියලා කියන්නේ ඔයාට ව්‍යාපාරات එක්ක ගනුදෙනු කරනකොට වගේම රාජ්‍යයත් එක්ක ගනුදෙනු කරනකොට ටෙන්ඩර්ස් වලට යද්දී ඔයාට ඉහළ කීර්ති නාමයක් හම්බ වෙනවා. ඉතින් විශේෂයෙන්ම ලෝන් වලට ඇප්ලයි කරද්දී වගේ මෙන්න මේක ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ කාරණාව තමයි ඔයා මෙච්චර දවසක් ඔයාගේ ප්‍රොෆිට් එක ගොඩක් අඩුවෙන් තියෙන්නේ නැති මේ VAT එක්ස්පෙන්සස් නිසා. ඉතින් ඔයාට VAT එක ක්ලේම් කරගන්න පුළුවන් වෙනවා VAT රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ. එතකොට ඔයාගේ ප්‍රොෆිට් එකත් ඉන්ක්‍රීස් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. හරි. ඊළඟ කාරණාව තමයි ඔයා ටිකක් ලොකු කම්පැනිත් එක්ක වැඩ කරනකොට එයාලා අනිවාර්යයෙන්ම ඔයාට VAT ඉන්වොයිස් එකක් එහෙම නැත්නම් ටැක්ස් ඉන්වොයිස් එකක් තමයි නිකුත් කරන්නේ. මෙන්න මේ නිකුත් කරන ලොකු amount එක ඔයාට පේමන්ට් කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයා VAT එකට රෙජිස්ටර් වෙලා හිටියොත්. ඉතින් මෙන්න මේ කියන වාසිය ඔයාට ලබා ගන්න පුළුවන් රෙජිස්ට්‍රේෂන් එක කරාට පස්සේ ඒ වගේම ඔයා අනිවාර්යයෙන්ම ලංකාවේ නීතිය අනුව ක්‍රියාත්මක කරන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙනවා. ඔයාගේ VAT රෙජිස්ට්‍රේෂන් එක කරගත්තට පස්සේ. හරි. මම අවසාන වශයෙන් කතා කරනවා ඔයාගේ VAT එක රෙජිස්ටර් කරන්නේ නැතුව මේක ඉග්නෝර් කරලා තිබුණොත් ඔයාට ගෙවන්න සිද්ධ වෙන පැනල්ටි and ඉන්ට්‍රස්ට් charges කොහොමද කියලා. පළවෙනි එක තමයි ඔයාගේ බෑක් ටැක්ස් එක. එහෙම නැත්නම් ලයබල් වුණ දා ඉඳලා ඔයාට කලෙක්ට් කරගන්න තිබිච්ච VAT එක ඔයාට කලෙක්ට් කරලා ගෙවන්න සිද්ධ වෙනවා. ඊළඟ එක තමයි පැනල්ටිස් ඔයාට රුපියල් 25000 දක්වා වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ලේට් පේමන්ට් ඔයාට 10% දක්වා පැනල්ටි වගේම මන්ත්ලි ඔයාට 2%ක ඉන්ට්‍රස්ට් රේට් එකකට යටත් වෙලා මේ වැඩේ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් ඔයාට තියෙන තව වැරදි වැටහීමක් නිවැරදි කරන්න තමයි හදන්නේ. ඒ තමයි VAT and SSCL එක කියන එක. ගොඩක් ව්‍යාපාර හිතාගෙන ඉන්නවා VAT එකට රෙජිස්ටර් වුණාට පස්සේ SSCL එක ඕනේ නැහැ කියලා. නෑ. VAT එක කියලා කියන්නේ මොකක්ද කියන එක මේ වීඩියෝ එක පුරාම මම ඔයාලට පැහැදිලිව කතා කරා. හැබැයි SSCL එක කියලා කියන්නේ ඔයාගේ ටර්න් ඕවර් එකට අදාළ 2.5% ඔයාගේ ව්‍යාපාරයෙන් ඩිඩක්ට් කරන තවත් එක්තරා ආකාරයේ ටැක්ස් එකක්. ඉතින් මේකෙදී මෙන්න මේ ෆුල් ටර්න් ඕවර් එකටම ඔයාගේ 2.5 ටැක්ස් එක කැල්කියුලේට් වෙන්නේ නැහැ. මේක ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට ඉන්ඩස්ට්‍රි එකෙන් ඉන්ඩස්ට්‍රි එකට මේක කැල්කියුලේට් කරන විදිය ගොඩක් වෙනස් වෙනවා. ඒක සර්කියුලර් එකේ වෙනස්ම විදිහකට තමයි තියෙන්නේ. ඉතින් ඒ සර්කියුලර් එක මම පහළ දාන්නම්. ඔයාට ඒක චෙක් කරලා බලන්න පුළුවන්. ඔයාට 2.5 කැල්කියුලේට් කරගන්න ඕන ටර්න් ඕවර් එකේ කොච්චරද කියලා. මොකද සමහර වෙලාවට ෆුල් ටර්න් ඕවර් එක එහෙම නැත්නම් ටර්න් ඕවර් එක යම් ප්‍රතිශතයක් මෙන්න මේ වගේ කැල්කියුලේෂන් කිහිපයක්ම මේ සර්කියුලර් එකේ තියෙනවා. එහෙනම් ඔයා SSCL එකට රෙජිස්ටර් වුණාට පස්සේ මෙන්න මේ වැඩ ටික කරන්නේ නැතුව හරියට මේ වැඩ ටික කරන්න. එහෙනම් VAT ගැන A to Z මේ වැඩේ කොහොමද කරන්න කියලා අද මේ ෆුල් වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් ඉන්ෆර්මේටිව් කියලා මම දන්නවා. ඉතින් මේ සම්බන්ධයෙන් මොනවා හරිම තව ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ හැම කමෙන්ට් එකකටම මම අනිවාර්යෙන් උත්තර දෙනවා. ඊට පස්සේ ඔයාට මේ VAT සම්බන්ධයෙන් තියෙන කාරණාවලදී ඔයාගේ VAT රෙජිස්ට්‍රේෂන් එක, ඔයාගේ VAT ඩොකියුමන්ටේෂන් ටික හදාගන්න වැඩේ, ඒ වගේම ඔයාට මෙන්න මේ රිටර්න් ෆයිලිං, පේමන්ට් මේ කියන දේවල් ගැන ඔයාට ගැටලුවක් තියෙනවා නම් ඔයාට බලන් අපේ කන්සල්ටන්ට් කෙනෙක් මීට් වෙලා ඔයාට ඉන්ඩිවිජුවල් කන්සල්ටේෂන් එකකට අපොයින්ට්මන්ට් එකක් දාගන්න. එහෙමත් නැත්නම් ඔයාට මේ වල ටික සිම්පල් බුක්ස් අපේ ටැක්ස් ටීම් එකෙන් කරගන්නත් පුළුවන්. මේ පහළ තියෙන නම් එකට දැම්ම කෝල් එකක් දීලා. එහෙනම් මේ වීඩියෝ එක ඉන්ෆර්මේටිව් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවෝ අතරේ ෂෙයා කරන්න අමතක කරන්න එපා.